ආශිර්වාද වේවා Blessings with Dr. හේෂානි YouTube channel එකේ තවත් වීඩියෝවක් රැගෙන මම අද ඔබ හමු වීමට එනවා. මම අද ඔබට කතා කරන්නේ ඔබ කොහොමද සාර්ථක ඒ වගේම ඔබ ධනාත්මක හොඳ දෙමව්පියන් වෙන්නේ කියලා. අපි කියනවා positive parenting. ඒ කියන්නේ ඔබ කොහොමද ඔබගේ දරුවන්ට ඒගොල්ලන්ට හරියට මඟ පෙන්වන හොඳ දෙමව්පියන් වෙන්නේ කියලා තමයි අද මම ඔබට කතා කරන්න යන්නේ. මේක ඇත්තටම දිගටම සිදුවන ක්‍රියාවලියක්. දරුවා ඉපදෙන්න කලින් ඉඳලා දරුවා ලොකු වෙනකම්ම ඒ parenting එක ඇත්තටම අපිට කරන්න වෙනවා. මේකෙදි ඇත්තටම ඒ දරුවාට ඇති දැඩි කරනවා වගේම ඒගොල්ලන්ට මඟ පෙන්වනවා වගේම ඒ වගේම ඒගොල්ලන්ට තීරණ ගන්න උදව් කරනවා වගේම ඒගොල්ලෝම ආරක්ෂා කරනවා වගේම මේ වගේ නොයෙකුත් දේවල් කරගෙන අපි යනවා. ඒ තුල දරුවගේ ශාරීරික වශයෙන් ඒ වගේම යාගේ මානසික වශයෙන් සමාජීය වශයෙන් යාගේ වර්ධනයක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්තටම අපි මේ පේරන්ට්ස්ලා විදියට මේගොල්ලන්ට අපි කොහොමද මේ හරි මඟ පෙන්වීමක් දෙන්නේ කියලා තමයි අපි බලන්න යන්නේ. විශේෂයෙන් ඇත්තටම දෙමව්පියන් ගොඩක් වෙලාවට නොදැනුවත්කම නිසා සමහර දේවල් කරන දේවල් නිසා දරුවන්ගේ අනාගතය ගොඩක් සමහර වෙලාවට අඳුරු වෙන අවස්ථා තියෙනවා. විශේෂයෙන් දෙමව්පියෝ විදියට ඔබගේ දරුවන්ට අපි දන්නවා ගොඩාක්ම ඒගොල්ලන්ට ඒගොල්ලොන්ව දිනා ගන්න පුළුවන් දේ තමයි කොන්දේසි විරහිතව අපි දන්නවා ඒගොල්ලන්ට ආදරය කිරීම තුළ. දරුවන්ට ආදරය දැනෙනවා නම් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට ඒ දෙමව්පියන්ට ගොඩක් ලංව ඒගොල්ලන්ට කීකරුව එම ඉන්නවා. ඉතින් දැනෙන්න ළමයිට ආදරය කරන්න. විශේෂයෙන් ඔබ ආදරේ තියනවා. ඔබ ගොඩාක් දේවල් ළමයි වෙනුවෙන් කරනවා නේද? හොඳ පාසල් වලට දානවා, සුරැලි වියදම් කරනවා, ගොඩක් දේවල් කරනවා. නමුත් දැනෙන්න ඒ ආදරය කරන්න. ඒගොල්ලන්ට නිතර ඒගොල්ලොම ළඟට අරගෙන ඒගොල්ලන්ට කියන්න පුතා මම ඔයාට ආදරෙයි. ඔයාට මොකද්ද දැන් ඕන? ඒ වගේ ඔළුව අත ගාලා ඒ වගේ දැනෙන්න ආදරය කරන්න. ඒ වගේම තමයි දරුවන්ගේ ඒගොල්ලන්ගේ සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 24ක් විතර යනකම්ම ඒගොල්ලන්ගේ పూర్ව මොළය වර්ධනය වෙලා නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ ගොඩාක් ඉහළ ක්‍රියාකාරකම් ඇති වෙලා නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ගොඩක් වෙලාට හැංගීම් අනුව තමයි තීරණ ගන්නෙ. ඒ නිසා මේගොල්ලන්ට මඟ පෙන්වන එක ඉතාම වැදගත්. අපි කියනවා දෙමාපියන්ට යාළුවෙක් වගේ ඉන්න කියලා. නමුත් යාළුවෙක් වගේ ඉන්නවට වඩා ඒගොල්ලන්ට මඟ පෙන්වීමක් යම්කිසි අධිකාරීත්වයක් දැක්වීම ඉතාම වැදගත්. මොකද ඒ ළමයින්ට ඒ තීරණ ගන්න සමාජලාට ඒගොල්ලන්ගේ මනස තාම වර්ධනය වෙලා නැහැ. ඒ වගේම ආවේග පාලනය, දේවල් සංවිධානය කිරීම, ඒ වගේ දේවල් ඒගොල්ලන්ගේ හැදිලා නැහැ. ඒ නිසා ඔබ ඒගොල්ලන්ට ගොඩක් මඟ පෙන්වන්න ඕන. ඒ වගේම තමයි ඒගොල්ලොත් එක්ක සමග සිටීමත් ඉතාම වැදගත්. සවන් දීම වැදගත්. ඒගොල්ලොන්ගේ දේවල් වලදී ඒගොල්ලෝ කියන දේවල් වලට සවන් දෙන එක. ඒ වගේම තමයි ඒගොල්ලන්ට වගකීම් දෙන එකක් වැදගත්. ඒගොල්ලෝ වැදගත් කෙනෙක් කියලා පෙන්වන එක. ඒගොල්ලෝට වගකීම් දෙන එක ඉතාම වැදගත්. ඒ වගේම තමයි ඒගොල්ලන්ට යම්කිසි දෙයක් කියනකොට අර නිතරම දෙමව්පියෝ පුරුදු වෙලා ඉන්න හැම වෙලේම ඒකම කියනවා නේද? පාඩම් කරන්න. ඒකට ළමයි කැමති නැහැ. ඒ රිපීට් කර නැවත කියන එක අහන්න ළමයි කැමති නැහැ. ඒ නිසා ඒ වගේම ඒගොල්ලන්ට හැම වෙලේම කියලා දෙන්න යම්කිසි දෙයක ඇයි ඒක එහෙම වෙන්නේ කියන එක කියලා දෙන්න. දැන් ඒගොල්ලන්ට කිව්වොත් දැන් ඒගොල්ලන්ට කියලා දෙන්න පුළුවන් මේ පුතා දැන් ඔයා එක්මට වත් කෑවොත් ඔයාට ඊට පස්සේ මේ සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේ යට හේතු කියලා දුන්නම ළමයි කැමති ඒක අහන්න. එහෙම නැතු අපි නිකන් අපිට ඕන අපගේ අවශ්‍යතාවයන් සපුර ගන්න අපිට කලබල වුණොත් ඒක ළමයා පිටින් යවලා හරියන්නේ නැහැ. ඒ වගේම තමයි කොයි වෙලාවකවත් ළමයිව සංසන්දනය කරන්න එපා. ඔබගේ ළමයි එක්ක අනිත් ළමයි එක්ක ඔබගේ ළමයාව සංසන්දනය කරන්න එපා. ඒකට ළමයි පොඩ්ඩක්වත් කැමති නැහැ. අපි දන්නවා හැම ළමෙක්ම විශිෂ්ට අනන්‍ය දරුවෝ. ඒ නිසා එක එක්කෙනාගේ දක්ෂතා වෙනස්. ඒ නිසා කවදාවත් ඒ දරුවන්ව ඔබගේ දරුවන්ව අනිත් එක්ක සංසන්දනය කරන්න එපා. ඒ වගේම තමයි ළමයින්ටත් ගරු කරලා ඒගොල්ලන්ටත් ඇත්තටම ඒ ආත්ම විශ්වාසයක් ඇති වෙන විදියට ඒ ක්‍රියා කරන්න.
ඒ වගේම තමයි ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ දක්ෂතා අඳුනගෙන ඒ හරි මාර්ගය ඒගොල්ලන්ව ගෙන යන්න. ඒ කියන්නේ කොයි වෙලාවකවත් අනිත් අයත් එක්ක සංසන්දනය කරලා ඔබගේ කැමති දේ ඒගොල්ලෝ තුලින් කරගන්න නෙමෙයි. ඒගොල්ලන්ට තියෙන දක්ෂතාවය ඒගොල්ලන්ගේ කැමැත්ත අනුව ඒ දේවල් කරන්නත් ඔබ උනන්දු වෙන්න. ඉතින් ඇත්තටම ඔබට මේ විදිහට පේරන්ටිං කරන්න පුළුවන් නම් ඔබට මේ වගේ දෙමාපියෝ වෙන්න පුළුවන් නම් ඔබේ දරුවනොත් ඊටාම සතුටෙන් ප්‍රීතියෙන් ඔවුන්ගේ ජීවිත ගත කරයි. ඉතින් ඒක නිසා මේ වගේ මම ඔබට ටිකක් තමයි අද කියලා දුන්නේ ඔබට දෙමාපියන් විදිහට කරන්න පුළුවන් දේවල්. ඉතින් මේක ඇත්තටම ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබගේ යාළුවන් අතරත් බෙදා ගන්න. මේ වගේම ආශිර්වාදමත් වීඩියෝකින් ඔබ හමු වීමට එනතෙක් ඔබට ආශිර්වාද වේවා. May blessings with Dr. Heshani.